ආයිබෝවන්. අද මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට ඉදිරිපත් කරන්නේ පස්වන ඒකකයේ යටතේ, ඒ කියන්නේ සත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වයේ යටතේ මම ඔයගලන්ට පොරොන්දු වුණා අනුමාන ප්‍රශ්න 20ක් දෙනවා කියලා. ඒ ප්‍රශ්න 20න් පළවෙනි ප්‍රශ්න 10 මීට කලින් වීඩියෝ එකෙන් මම ඔයගලන්ට ඉදිරිපත් කරා. දැන් මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්නේ ඉතිරි ප්‍රශ්න 10. අපි බලමු මේ ප්‍රශ්න 10න් පළවෙනි ප්‍රශ්න 5 මොනවද කියලා. මම අනුමාන කරනවා මානව පුන් ප්‍රජනක පද්ධතියෙන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එන්න සම්භාවිතාවයක් තියෙනවා කියලා. ඒ තමයි මගේ 11 වෙනි ප්‍රශ්නේ. දැන් මගේ 12 වෙනි ප්‍රශ්නය තමයි මානව ජායා ප්‍රජනක පද්ධතිය. ඉතින් මම හිතනවා ඒකෙනොත් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එන්න අවස්ථාවක් තියෙනවා කියලා. ඊළඟට මගේ 13 වෙනි අනුමාන ප්‍රශ්නය තමයි අනුවර්ති ප්‍රතිශක්තිය සහ අසාත්මිකතාවය. ඊළඟට මගේ 14 වන අනුමාන ප්‍රශ්නය තමයි මානව හිස්කබල, මානව කශේරුව සහ ඍජුකය විලාසය. ඊළඟට මගේ 15 වන අනුමාන ප්‍රශ්නය තමයි හර්ට් සන්නායක පද්ධතිය, ECG, අත්‍යාතතිය සහ මන්දාතතිය. දැන් අපි මේ එක එක ප්‍රශ්නයක් ගැන වැඩි දුර කතා කරමු. පළවෙනි එක අපි ගමු මානව පුරුෂ ප්‍රජනක පද්ධතිය. දැන් මේ පද්ධතියෙන් මම ප්‍රශ්නයක් එනවා කියලා කිව්වනේ. ඉතින් මේ ප්‍රශ්නය කොයි ආකාරයෙන් විභාගයේදී ඔයගොල්ලෝ ඉදිරිපත් වෙයිද කියලා බලමු. සමහර වෙලාවට මෙන්න මෙහෙම ඔයගොල්ලෝ ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ පුරුෂ ප්‍රජනක පද්ධතියේ ප්‍රධාන ව්‍යුහ සහ ඒවායේ කාර්යයන් විස්තර කරන්න. එතකොට ඔයගොල්ලෝ කරන්න ඕනේ මොකද්ද? පුරුෂ ප්‍රජනක පද්ධතිය අඳින්න ඕනේ. ඇඳලා ඒ එක් කොටස නම් කරලා ඊළඟට ඒවයි කාර්යයන් විස්තර කරන්න ඕනේ. ඊට පස්සේ ඒ යටතේ මෙහෙම ප්‍රශ්නයකුත් එන්න ඉඩ තියෙනවා. සම්පූර්ණයෙන් නම් කරන ලද මානව ශුක්‍රදර නාලිකාවේ හරස් කඩක රූප සටහනක් භාවිතයෙන් එහි ව්‍යුහය පෙන්වා දී ඒ එක් කොටසේ කෘත්‍යයන් කෙටියෙන් විස්තර කරන්න. ඊළඟට පුරුෂ ප්‍රජනක පද්ධතියේ දක්නට ලැබෙන අතිරේක ග්‍රන්ථි මොනවාදයි සඳහන් කර ඒවායින් කෙරෙන කාර්යයන් විස්තර කරන්න. දැන් අපි ඊළඟ ප්‍රශ්නය බලමු. මානව ජායා ප්‍රජනක පද්ධතිය. පුරුෂ ප්‍රජනක පද්ධතිය හා සංසන්දනය කරොත් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය, ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය හුඟක් සංකීර්ණයි. ඒ නිසා මොකක් වෙලාවට විභාගවලදී ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය හා සම්බන්ධ ප්‍රශ්න අපිට දක්නට ලැබෙනවා. ඉතින් මම හිතනවා මෙන්න මේ වගේ ප්‍රශ්න ඒ යටතේ ඔයගොල්ලන් ඉන්න ඉඩ තියෙනවා කියලා. පළවෙනි එක තමයි මානව ස්ත්‍රී ඩිම්බකෝෂී ව්‍යුහය සම්පූර්ණයෙන් නම් කරන ලද රූපසරණක් ආධාරයෙන් දක්වා ඒ එක් කොටසේ කාර්යයන් කෙටියෙන් විස්තර කරන්න. ඒ කියන්නේ ඩිම්බකෝෂයක ව්‍යුහය ඔය දක්වන රූපසරණක් ඇඳලා එහි දක්වන ලැබෙන එක් කොටසේ කාර්යයන් කෙටියෙන් විස්තර කරන්න. මේ වගේ ප්‍රශ්නයක් දීලා තියෙනවා ඩිම්බකෝෂී ව්‍යුහය ගැන 2014 6 වෙනි ප්‍රශ්නේ ඒ කොටසින්. පොඩ්ඩක් ඒක බලන්න. ඊළඟට අනික එක තමයි වැඩුණු ස්ත්‍රියකගේ අණ්ඩෝද්භවයේ හෝ ආර්තව හරණේ හෝ මේ දෙකෙන් එකක් ප්‍රධාන පියවර සහ ඒවායේ හෝමෝනමය යාමනය පැහැදිලි කරන්න. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් අහන්න ඉඩ තියෙනවා. අණ්ඩෝද්භවය ගැන මෑත කාලේදී ප්‍රශ්නයක් අහලා නැහැ. නමුත් ආර්තව හරණය ගැන ප්‍රශ්නයක් අහලා තියෙනවා. 2015 දෙවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ B කොටස බැලුවොත් මේකට උත්තරය එතන තියෙනවා. ඊළඟට මේ යටතේ මම අනුමාන කරන ප්‍රශ්නේ හුඟක් අය මම මේ කතා කරන එක හරියට ඉගෙනගෙන නැහැ. ඒ නිසා එක්ක ව්‍යුහගත රචනා ප්‍රශ්න වල එනවා, එහෙම නැත්නම් බහුවර්ණ ප්‍රශ්න වල එනවා, එහෙම නැත්නම් රචනා ප්‍රශ්න වල එනවා. පරිණත ස්ත්‍රියකගේ දර්ශීය දින 28 ඩිම්බකෝෂ චක්‍රයේදී රුධිරයේ LH සහ FSH මට්ටම වෙනස් වන ආකාරය විස්තර කරන්න. ඉතාලම පහසු දෙයක්. නමුත් අපි වටහා ගන්නේ නැහැ මේකේ යාන්ත්‍රණය හරියට. ඒ නිසා හුඟක් භාගවලදී මේ ප්‍රශ්නේ අහනවා. 2019 ඉඳන් 2020 දක්වා තිබු බහුවර්ණ ප්‍රශ්න පත්‍රවල මේ ප්‍රශ්නය දක්වන්න ලැබුණා. එක එක ස්වරූපේ. 2024 තිබුණු 2023 විභාගයේදී තුන්වන ව්‍යුහගත රචනා ප්‍රශ්නේ B හි හතරවෙනි කොටසේ B වලින් මේ හා සම්බන්ධ ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් ඒක බලන්න. ඊළඟට මම වැඩි බරක් තියෙන එක තමයි මෙන්න මේක. මානව අණ්ඩසෛලයේ ව්‍යුහය විස්තර කර එහි විවිධ කොටස් වල කාර්යයන් පැහැදිලි කරන්න. මානව අණ්ඩසෛලය ගැන ප්‍රශ්න අහලා තියෙනවා හරි අඩුයි. ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශී. ඉතින් බොහෝ වෙලාවට මේ හා සම්බන්ධ ප්‍රශ්නයක් එන්න ඉඩ තියෙනවා. මම මේ කියන මාකින් ස්කීම්ස් බලන්න උත්සාහ කරන්න 2002 තුන්වෙනි රචනා ප්‍රශ්නේ ඩිම්බේ ව්‍යුහය සහ කෘත්‍ය අහලා තියෙනවා. ඒ වගේම 2009 දෙවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ B කොටසේ තුන්වෙනි අංකයේ සිට පස්වෙනි අංකය දක්වා වූ ප්‍රශ්න මේ යටතේ තිබිලා තියෙනවා. ඉතින් මේ දෙක බලලා ඉගෙන ගන්න. එකක් තමයි කලල බන්ධය. පොඩ්ඩක් ඒක බලාගෙන යන්න. මොකක් කරාට බහුවර්ණ ප්‍රශ්නයක් හරි එහෙම නැත්නම් ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ පොඩි කොටසක් එන්න ඉඩ තියෙනවා කලල බන්ධය ගැන. ඉතින් කලල බන්ධය ගැන ප්‍රශ්න අහලා තිනවා 2011 තුන්වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ ඒ කොටසින් සහ 2018
හතරවන ව්‍යුහගත රචනා ප්‍රශ්නේ ඒ කොටසින්. ඊළඟට මට ඔයගන් කියන්න ඕන දෙයක් තමයි මීට කලින් මම දීපු ප්‍රශ්න 10 ඇතුළත අපි කතා කරා ශීරණය ගැන. එතෙන්දී මට මෙන්න මේක දවට දෙන්න බැරි වුණා 2018 විභාගයේදී හතරවන ව්‍යුහගත රචනා ප්‍රශ්නේ ඒ කොටස බලන්න මේකත් ශීරණය සඳහා වෙන් වෙලා තියෙනවා. ඒ ශීරණය යටතට මට එකතු කරන්න බැරි වුණා. ඒ තමයි මේ මව්කිරි දීමේ වැදගත්කම. හුඟක් වෙලාවට ශීරණය හා සම්බන්ධ එකක්. ඉතින් ඒ හා සම්බන්ධ ප්‍රශ්නයක් අහන්න ඉඩ තියෙනවා. එහෙම ඇහුවොත් ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න 2007 අවුරුද්දේ 6 වන රචනා ප්‍රශ්නේ ඒ කොටසින් මේ මව්කිරි දීමේ වැදගත්කම ගැන අහලා තියෙනවා. එතකොට ශීරණයයි මව්කිරි දීමේ වැදගත්කම එකට යන දෙකක්. සමහරලාට ඒ වගේ දෙයක් අපෙන් අහන්න ඉඩ තියෙනවා. ඒකට අපි දැන් 13 වෙනි ප්‍රශ්නේ බලමු. මම 13 වෙනි ප්‍රශ්නේ මම කතා කරන්නේ අනුවර්තී ප්‍රතිශක්තිය, ප්‍රතිශක්තිය හා සම්බන්ධ රෝග සහ අසාත්මිකතාවය. ඉතින් මේ අනුවර්තී ප්‍රතිශක්තිය ගැන ප්‍රශ්නයක් එන්න ඉඩ තියෙනවා. මොකද 2021 8 වෙනි ප්‍රශ්නෙන් අහලා තියෙනවා සහජ ප්‍රතිශක්තිය ගැන. අනුවර්තී ප්‍රතිශක්තිය ගැන කතා කරලා නැහැ. ඒ නිසා මම වැඩි බරක් දෙනවා මේ ප්‍රශ්නෙට. ඉතින් මේ ප්‍රශ්නේ ආවොත් මෙන්න මෙහෙම තමයි හැදෙන්නේ. අනුවර්තී ප්‍රතිශක්තිය යනුවෙන් අදහස් කරන්නේ කුමක්දයි අර්ථ දක්වා. ඔන්න බලන්න අර්ථ දක්වන්න වෙනවා. ඊළඟට අනුවර්තී ප්‍රතිශක්තියට අදාළ දේහතරල මාධ්‍ය වන ප්‍රතිශක්ති ප්‍රතිචාර සහ සෛල මාධ්‍ය වන ප්‍රතිශක්ති ප්‍රතිචාර යනු කුමක්දයි පහදන්න. එතකොට අනුවර්තී ප්‍රතිශක්තිය යටතේ තමයි මේ දෙක ඉන්නේ. මේ දෙක ඕගොල්ලන්ගෙන් අහන්න ඉඩ තියෙනවා. ඒ වගේම අහන්න පුළුවන් ප්‍රතිශක්තියට අදාළ වෙන T වසා සෛල සහ B වසා සෛල වල කාර්යභාරය විස්තර කරන්න. ඊට පස්සේ තව එකක් අහන්න පුළුවන් මේ යටතේ සක්‍රීය ප්‍රතිශක්තිය සහ අක්‍රීය ප්‍රතිශක්තිය අතර ඇති වෙනස උදාහරණ මගින් විස්තර කරන්න. ආය අපෙන් අහන්න පුළුවන් ස්වයං ප්‍රතිශක්ති රෝග සහ ප්‍රතිශක්ති ඌනතා රෝග අතර ඇති වෙනස කුමක්ද කියන එක. මිනිසාට වැළඳෙන ස්වයං ප්‍රතිශක්ති රෝගයක් සහ ප්‍රතිශක්ති ඌනතා රෝගයක් සඳහන් කරන්න. අනුවර්තී ප්‍රතිශක්තිය යටතේ ප්‍රධාන ප්‍රශ්නයක් අපෙන් අහන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේ ප්‍රශ්නේ ඇහුවොත් මම මේ කතා කරපු කොටස් ඔස්සේ මේ ප්‍රශ්නය කේන්ද්‍රගත වෙලා තියෙයි. ඊළඟට මම හිතන්නේ මේ ප්‍රශ්නේ යටතේ අපෙන් අහන්න පුළුවන් අසාත්මිකතාවය ගැන. සාමාන්‍ය අසාත්මිකතා ලක්ෂණ මොනවාද? ඒ වගේම අසාත්මිකතාවය ඇතිවීමට බලපාන හේතු මොනවාද? ඉතින් මේ වගේ ප්‍රශ්නයක් අසාත්මිකතාවය ඔස්සේ අපෙන් අහන්න ඉඩ තියෙනවා. දැන් අපි කතා කරන ඊළඟ ප්‍රශ්නය ඒ තමයි මානව හිස්කබල, මානව කශේරුව සහ ඍජුකය විලාසය. මානව හිස්කබලෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. මම පෙන්නන්නම්. දැන් ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ හුඟක් වෙලාවට එන්නේ මේ වගේ මානව හිස්කබලේ පාර්ශ්වික දර්ශනයක් දීලා මේ දර්ශනයේ පෙනෙන අස්ති වලට ඊතල දාලා A B C D වගේව දාලා ඒවා නම් කරන්න කියනවා. ඊට පස්සේ ඒ අස්තියෙන් කරන කාර්ය. යම්කිසි අස්තික විශේෂ දෙයක් තියෙනවා නම් අන්න ඒක. ඒවා තමයි හුඟක් වෙලාවට අහන්නේ. ඉතින් මේ වගේ මානව හිස්කබලකින් ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට අහන්න පුළුවන්. හිස්කබල බලාගෙන යන්න. හිස්කබල හා සම්බන්ධව ප්‍රශ්නයක් ඇහුවොත් අහන්න පුළුවන් මානව හිස්කබලේ පිහිටීම. එහි දල ව්‍යුහය විස්තර කර එහි දක්නට ලැබෙන අස්ති වලින් කෙරෙන කෘත්‍යයන් සඳහන් කරන්න. ඊළඟ හිස්කබල ගැන ප්‍රශ්න අහලා තියෙනවා 2011 හතරවන ව්‍යුහගත රචනා ප්‍රශ්නේ B කොටසින්. ඒ වගේම හිස්කබලේ තියෙන රන්ද්‍ර සහ කෝටරක මේ සමහර අස්තිවල කෝටරක තියෙනවා. ඒතර මේ කෝටරක ගැන 2015 තුන්වන ව්‍යුහගත රචනා ප්‍රශ්නේ B කොටසින් අහලා තියෙනවා. ඉතින් ඒ මාකින් ස්කීම් නැත්නම් ඒ ලකුණු දීමේ පටිපාටි බලාගෙන යන්න. ඊළඟට ආයෙ ප්‍රශ්නයක් අහන්න පුළුවන් මානව කශේරුවේ පිහිටීම සහ එහි දල ව්‍යුහය විස්තර කර එයින් කරන කෘත්‍යයන් මොනවාදයි සඳහන් කරන්න. මං ගාව තියෙනවා මම පෙන්නන්නම්. ඔයාලට පේනවනේ මටත් වැඩි උසයි. හරි බරයි මහන්සි. මේ මෙයා ගැන මට උගන්වන්න බැරි වුණා. ඉතින් මෙයාගේ කශේරුවේ ගැන මේ කශේරුව පෙන්නන්නම්. මේ තියෙන වක්‍ර මේවා ගැන ඔයගොල්ලන්ගේ ප්‍රශ්න අහන්න ඉඩ තියෙනවා. ඒත් මානව කශේරුවේ පිහිටීම සහ එහි දල ව්‍යුහය විස්තර කර එයින් කරන කෘත්‍යයන් මොනවාදයි සඳහන් කරන්න. ඉතින් බලන්න 2002 තුන්වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ C හි තුන්වෙනි කොටසේ ඉඳන් පස්වන කොටස දක්වා. ඒ වගේම 2017 10වන රචනා ප්‍රශ්නේ A කොටස. ඊළඟ 2011 හතරවන ව්‍යුහගත රචනා ප්‍රශ්නේ A කොටස. ඉතින් මේ විභාගවල මම මේ කියපු ප්‍රශ්න වල මාකින් ස්කීම්ස් හොයාගෙන බලන්න උත්සාහ කරන්න. ඊළඟ එක තමයි මේ යටතේ මම බලාපොරොත්තු වෙන ඍජුකය විලාසය කුමක්දයි හඳුන්වනවා. ඍජුකය විලාසය නිසා මිනිසාට ඇති වාසි සහ අවාසි. ඉතින් ඒවා මොනවාදයි විස්තර කරන්න. ඉතින් ඒ හා සම්බන්ධ ප්‍රශ්නයක් දීලා තියෙනවා 2002 තුන්වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය. ඒ වෙන වෙලා තියෙනවා. ඒකෙදි කශේරුව, කශේරුකා, කශේරුවේ ද්විතීයික වක්‍ර සහ ෂෝඩි මේකලාව ගැන ප්‍රශ්න අහලා තියෙනවා. 15 වෙනි අනුමාන ප්‍රශ්නය මේ යටතේ හෘද සන්නායක පද්ධතිය, ECG, අත්‍යාතතිය සහ මන්දාතතිය. ඉතින් මේ ඔස්සේ ප්‍රශ්නයක් ඒ කියලා මම විශ්වාස කරනවා. මම මේ කියව කොටස යටතේ
ඔයගොල්ලන්ට ලැබිය හැකි ප්‍රශ්න ඉදිරිපත් විය හැකි ආකාරය මොනවද කියලා. දැන් මෙන්න මෙහෙම. මානව හෘදයේ හෘත් සන්නායක පද්ධතිය යනු කුමක්ද? හෘත් සන්නායක පද්ධතියේ සංරචක මොනවාදයි සඳහන් කර ඒ එකිනෙකෙහි පිහිටීම් සහ කෘත්‍යයන් සඳහන් කරන්න. ඊළඟට ආයික මම බලාපොරොත්තු වෙන එක තමයි මන්දාතතිය සහ අත්‍යාතතිය යනු කුමක්දයි හඳුන්වා ඒවාට බලපාන සාධක විස්තර කරන්න. ඒකෙම අහන්න පුළුවන් ඒවායේ ප්‍රතිවිපාක කුමක්ද කියලා. අධ්‍යාතතිය එමෙත අත්‍යාතතිය ගැන ප්‍රශ්න අහලා තිනවා 2019 දෙවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නයේ C පස්වෙනි කොටසේ A හා B වලින් ඒ වගේම 2022 තිබ්බ 2021 අවුරුද්ද විභාගයේ දෙවන ව්‍යුහගත රචනා ප්‍රශ්නයේ B වල පස්වෙනි කොටසේ A වලින් අනික තමයි හෘත් කන්තුක රේඛා සටහන ECG යනු කුමක්දයි හඳුන්වා එහි දැක්කන හෘත් චක්‍රයේ තරංග අවස්ථා කියන්නේ පීක්ස් පැහැදිලි කරන්න. ඉතින් මේකත් මම දැක්කා ව්‍යුහගත රචනා ප්‍රශ්න වල තියෙනවා බහුවර්ණ ප්‍රශ්න පත්‍ර වල තියෙනවා. ඉතින් පොඩ්ඩක් මේකට වැඩි අවධානයක් යොමු කරන්න. දැන් අපි බලමු මම අනුමාන කරන ඊළඟ ප්‍රශ්න පහ මොනවද කියලා. පස්වන ඒකකයේ යටතේ, ඒ කියන්නේ සත්ව ආකාරය ක්‍රියාකාරීත්වයේ යටතේ මම අනුමාන කරන අවසාන ප්‍රශ්න පහ මොනවද කියලා බලමු. මම හිතනවා අන්තරාසර්ග පද්ධතියෙන් ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක් අහයි කියලා. ඒ එක්කම අහයි අන්තරාසර්ග පද්ධතිය හා ආශ්‍රිත රෝග මොනවද කියලා. ඒ තමයි 16 වෙනි මම අනුමාන කරන ප්‍රශ්නේ. 17 වෙනි මම අනුමාන කරන ප්‍රශ්නය තමයි මානව ගර්ථයක ව්‍යුහය ඊළඟට ශ්වසන වායු හෝමාරුව සහ මානව ශ්වසන පද්ධතිය හා සම්බන්ධ රෝග. මම අනුමාන කරන 18 වන ප්‍රශ්නය තමයි මානවයාගේ పూర్ව සහ අපරගාත්‍රා සහ ඒවායේ දක්වන ලැබෙන අනුවර්තන. අපි හුඟක් වෙලාවට මේක මේ පාර බලාපොරොත්තු වෙන ප්‍රශ්නයක්. 19 වෙනි ප්‍රශ්නය තමයි මානව ස්වයං සාධක ස්නායු පද්ධතිය සහ ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග. මගේ 16 වෙනි ප්‍රශ්නය තමයි අන්තරාසර්ග පද්ධතිය සහ ඒ ආශ්‍රිත රෝග. දැන් මේ අන්තරාසර්ග පද්ධතිය කියවපුවම විශාල පරාසයක් ආවරණය වන විෂය කොටසක්. ඉතින් මම හිතන්නේ මේ ඔක්කොගෙම ප්‍රශ්නයක් අහයි කියලා. මොකක් කලාවට ඒ අන්තරාසර්ග පද්ධතියෙන් අනුමාන කරන ප්‍රශ්නේ මෙන්න මේ විදිහට එයි ඔයගොල්ලන්ට කියලා. තයිරොයිඩ් ග්‍රන්ථියේ පිහිටීම සහ ව්‍යුහය විස්තර කරන්න. සරල දෙයක් තයිරොයිඩ් ග්‍රන්ථියේ පිහිටීම සහ ව්‍යුහය විස්තර කරන්න. දැන් මේ ප්‍රශ්නේ අහලා තියෙනවා 2003 තුන්වන ව්‍යුහගත රචනා ප්‍රශ්නේ C වල පළවෙනි කොටසේ. ඊළඟට තයිරොයිඩ් ග්‍රන්ථියේ ශ්‍රාවය වන හෝමෝන සහ ඒවායේ කෘත්‍යයන් විස්තර කරන්න කියලා මේ ප්‍රශ්නේම මේ C වල 2 සහ 3 කොටස් වලින් අහලා තියෙනවා. ඊට පස්සේ අහන්න පුළුවන් මෙන්න මේ රෝග දෙක ගැන. අදි තයිරොයිඩතාවයට සහ මන්ද තයිරොයිඩතාවයට බලපාන හේතු සහ එම රෝගාබාධ පාලනය කළ හැකි ආකාර සාකච්ඡා කරන්න. ඉතින් මේ තයිරොයිඩ් ග්‍රන්ථිය සම්බන්ධ මේ රෝග මේ දෙකෙන් අහලා තියෙන්නේ මන්ද තයිරොයිඩතාවය ඇතිවීමට හේතු. ඉතින් ඒක අහලා ගිය අවුරුද්දේ 2024 තුන්වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ B වල 4 වෙනි කොටසේ B වලින් අහලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් ඒක කියවලා බලන්න. මගේ ඊළඟ 17 වෙනි ප්‍රශ්නේ තමයි ගර්ථ ගැන. අපි බලමු ගර්ථ ගැන මොන වගේ දෙයක් අපෙන් අහන්න පුළුවන්ද කියලා. මේකටත් මම ලොකු බරක් දෙනවා මේ ගර්ථ ගැන. දැන් ගර්ථයේ ව්‍යුහය සහ ශ්වසන හෝමාරු යටතේ තමයි හුඟක් වෙලාවට මම හිතන්නේ ප්‍රශ්නය ගොනු වෙන්නේ. ඔයගොල්ලන්ගේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මිනිසාගේ පෙනහැලි වල දක්නට ලැබෙන ගර්ථයක ව්‍යුහය විස්තර කර එහි සිදුවන ශ්වසන වායු හෝමාරුව පැහැදිලිව විස්තර කරන්න. ඒ වගේම අපෙන් අහන්න පුළුවන් ඒ ඔස්සේ ශ්වසන වායු හෝමාරුව සඳහා ගර්ථ අනුවර්තනය වී ඇති ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න. ඉතින් හොඳ ප්‍රශ්නයක් හදන්න පුළුවන්. දැන් ගර්ථයක ව්‍යුහය ගැන අහලා ඊට පස්සේ ශ්වසන වායු හෝමාරුව සඳහා ගර්ථ දක්වන අනුවර්තන ඊළඟට අහනවා. ඒක හොඳ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ මේ කොටස් දෙක එකට බැඳිලා තියෙනවා. ඊට පස්සේ අපෙන් අහන්න පුළුවන් ගර්ථවල සිදුවන බාහිර ශ්වසනය සහ පටක සෛලවලදී සිදුවන අභ්‍යන්තර ශ්වසනය ගැන. ඒක අහනවා නම් අහන්නේ බාහිර ශ්වසනය සහ අභ්‍යන්තර ශ්වසනය යනු කුමක්දයි පහදන්න කියලා. එතකොට ඔයගොල්ලෝ දන්නවා බාහිර ශ්වසනය කියන්නේ පෙනාලු වල ගර්ථවල සිදුවන ශ්වසනය. අභ්‍යන්තර ශ්වසනය කියලා කියන්නේ පටක සෛලවලදී සිදුවන ශ්වසනය. ඉතින් ওই දෙක පටලවා ගන්න එපා. ඊට පස්සේ මේ ආශ්‍රිත රෝග මානව ශ්වසන පද්ධතිය ආශ්‍රිත ශ්වසන ආබාධ මොනවාදයි විස්තර කරන්න. මොනවද මේ ශ්වසන ආබාධ? දුම් පානයට ඇබ්බැහි වීම තුලින් ඇතිවන රෝගී තත්ත්ව. ඊළඟට සිලිකන් නිසා ඇතිවන සිලිකොසිස්. ඊළඟට ඇස්බස්ටෝස් නිසා ඇතිවන ඇස්බස්ටෝසිස්. පෙනහළු පිළිකා. ඊළඟට ෂෙ රෝගය. ඊළඟට ඇදුම වගේ දේවල් ගැන තමයි එතෙන්දී අහන්නේ. මානව ශ්වසන පද්ධතිය හා සම්බන්ධ ප්‍රශ්න රාශියක් අහලා තියෙනවා. 2006 තුන්වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය තනිකරම මානව ශ්වසනය හා සම්බන්ධව අහලා තියෙන්නේ. ඊළඟ 2003 දී තුන්වන රචනා ප්‍රශ්නයේදී මානව ශ්වසන පද්ධතිය සහ පෙනහළු වාතාශ්‍රය වීමේ යාන්ත්‍රණය ගැන අහලා තියෙනවා. ඊළඟට 2014 දෙවන ව්‍යුහගත රචනා ප්‍රශ්නයේ 2C වල ශ්වසනය හා සම්බන්ධව විමසලා තියෙනවා. මේ වගේ මාකින් ස්කීම් සෙනත ලකුණු දීමේ පටිපාටි හොයාගෙන බලන්න පුළුවන් නම් ගාක් හොඳයි. 18 වෙනි ප්‍රශ්නේ
ප්‍රශ්නේ මම කතා කරන්නේ මානවයාගේ పూర్ව සහ අපර ගාත්‍රා ගැන. මේ ඔස්සේ අහන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියලා බලමු අපි. මිනිසාගේ పూర్ව සහ අපර ගාත්‍රා සහ ඒවායේ දක්වන ලැබෙන අනුවර්තන ඔස්සේ තමයි ඊළඟ ප්‍රශ්නේ මම හිතන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ අහනවා නම් අහන්න පුළුවන් කොටස් දෙකකින්. පළවෙනි එක ප්‍රශ්نين අහනවා పూర్ව ගාත්‍රය ගැන, අනිත් ප්‍රශ්نين අහන්න පුළුවන් අපර ගාත්‍රය ගැන. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් పూర్ව ගාත්‍රයෙන් එන්න ඉඩ තියෙනවා. මිනිසාගේ పూర్ව ගාත්‍රයේ මූලික ව්‍යුහය විස්තර කර ග්‍රහණය සහ බර ඉසිලීම ඇතුළු පුළුල් පරාසයක චලන දැක්වීමට එහි ඇති අනුවර්තන විස්තර කරන්න. මේ වගේ ප්‍රශ්නයක් අහලා තිනවා 2017 තුන්වන ව්‍යුහගත රචනා ප්‍රශ්නේ 4 වෙනි කොටසේ A සහ B වලින්. ඊට පස්සේ අහන්න පුළුවන් මිනිසාගේ අපර ගාත්‍රයේ මූලික ව්‍යුහය විස්තර කර ඍජු ඉරියව්ව පවත්වා ගැනීමට ශරීරයේ බර දරා ගැනීමට සහ ඇවිදීමට එහි ඇති අනුවර්තන විස්තර කරන්න. ඉතින් අර ප්‍රශ්නෙම තව කොටසක් වශයෙන් මේක අහලා තියෙන්නේ. ඒ කියන්නේ 2017 තුන්වන ව්‍යුහගත රචනා ප්‍රශ්නේ 4 වෙනි කොටසේ C කොටසින් අපර ගාත්‍රය අහලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් මේ මාර්කින් ස්කීම් බලලා යන්න උත්සාහ කරන්න. ඊළඟ ප්‍රශ්නේ මම ගොනු කරන්නේ මේ මානව ස්වයං සාධක ස්නායු පද්ධතිය හා ස්නායු පද්ධතිය හා බැඳුණු රෝග මොනවද කියලා. එතෙන්දී ගොඩක් කාඩකොලෙන් අහන්න පුළුවන් මේ ප්‍රශ්නේ මේ විදියට. මිනිසාගේ ස්වයං සාධක ස්නායු පද්ධතියේ මූලික ලක්ෂණ විස්තර කරන්න. ඒත් එක්කම අහන්න පුළුවන් එම පද්ධතියෙන් මානව දේහයේ ක්‍රියාවන් යාමනය කරන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. මේ ප්‍රශ්නේ කොටසක් වශයෙන් අහන්න පුළුවන් මානව ස්නායු පද්ධතියේ දක්නට ලැබෙන රෝගාබාධ මොනවාදයි පැහැදිලි කරන්න. මේ වගේ ප්‍රශ්නයක් අපෙන් අහන්න ඉඩ තියෙනවා. අපි බලමු අවසාන ප්‍රශ්නය. මිනිසාගේ ආහාර මාර්ගයේ ප්‍රධාන ව්‍යුහමය ලක්ෂණ විස්තර කර එකී ප්‍රධාන ව්‍යුහවල කාර්යයන් පැහැදිලි කරන්න. 2007 දෙවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ C කොටසින් මානව ආහාර මාර්ග පද්ධතියේ රූපසරණක් දී එය නම් කරන්න කියා පසුව එහි කෘත්‍යයන් අසා ඇත. ඊට පස්සේ ආය එකක් තමයි මිනිසාගේ මුඛ කෝරයට අධිග්‍රහණය කළ ආහාරයක වූ ප්‍රධාන සංඝටක කියන්නේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ සහ මේද මිනිසාගේ ආහාර මාර්ගය තුලදී ජීර්ණ වන ආකාරය පැහැදිලිව විස්තර කරන්න. අන්තිම ප්‍රශ්නේ මේ යටතේ මම හිතන සාකොමියල යන්නේ අදහස් කරන්නේ කුමක්දයි පහදා දී කංකාල පේශි සංකෝචනය පිළිබඳව සර්පණ සූත්‍රිකා සිද්ධාන්තය අදාළ රූපසරණ ආධාරයෙන් පැහැදිලි කරන්න. මේක ඉතින් අර උණුහින්දා බොණ්ඩක් බෑ, කිරිහින්දා ආක දාන්නත් බැරි ප්‍රශ්නයක්. හැමදාම අපි හැමෝම බලාපොරොත්තු වෙන. නමුත් මේක සමහරලාට එනවා, සමහරලාට එන්නේ. සමහර කාලේ මතුවෙනවා, සමහර කාලවල මතුවෙන්නේ නැහැ. ඉතින් මේ හා සම්බන්ධ ප්‍රශ්නයක් අහලා දෙපාරක් 2013 අහලා තියෙනවා. හතරවන ව්‍යුහගත රචනා ප්‍රශ්න ඒ කොටසින් සහ 2018 කෙටිසටහන් ලියන 10 වන ප්‍රශ්නේ දෙවෙනි කොටසින්. ආයිබෝවන් ඔබට ජය.